වද පොඩ්ඩක් අපි කියන්නේ අද අපේ මිල්ක් ඉවලුවේෂන් එකට මේ මිල්කින් ඉවලුවේෂන් එකට කලින් දවස් හරි අතන මේ වීඩියෝ මම හිට කරන් හිටියේ ඒතර ඉවලුවේෂන් එකත් එක්ක හිට පොඩ්ඩක් කරන්න අමාරු වෙයි කියලා හිතර නිසා අද කරන්නේ නැත් වෙලාව උදේ 4:00යි අපි මේ යනවා මේ කැටල් ෂෙඩ් එකට මිල්කින් ප්‍රොසෙස් එක වෙන්නේ කොහොමද කියලා බලන්න. එතකොට ඇග්‍රිකල්චර් වලට ආස කෙනෙක් නම් ඇග්‍රිකල්චර් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට ඉන්න කෙනෙක් නම් කියන්නේ ඔයාගේ ඩිග්‍රී කම්ප්ලීට් කරන අතරතුර ඔයාට මේ වගේ ස්කිල්ස් උත් හදා ගන්න වෙනවා. ඉස්සරහට යන්න මම හොස්ටල් එකේ ඉඳන් කැටල් ෂෙඩ් එකට යන ගමන් අපි යන කැටල් ෂෙඩ් එකේදී හම්බෙමු. Smile lit up like a sunrise glow. Touch so soft where the seasons flow. We met where the stars take their flight. Every moment with you feels just right. අදතර මිල්කින් සෙෂන් එක පටන් ගන්න කලින් අපි ගොඩක් වෙලාවට කැටල් ෂෙඩ් එක සෑහෙන ක්ලීන් කරගන්න ඕනේ. මොකද ඒ කියන්නේ මිල්කින් වගේ ප්‍රොසෙස් එකකදී හයිජීන් එක අපි මේන්ටේන් කරනවා අනිවාර්යයෙන්ම. මොකද මිල්ක් වගේ දෙයක් ඉක්මනටම මේ නරක වෙන්න බලනවා මොන හරි අවුට්සයිඩ් පාටිකල්ස් එකතු වුණොත් එහෙම. ඒ නිසා අපි ඉස්සෙල්ලාම හොඳට මේගොල්ලන්ව අපි වොෂ් කරන්නත් ඕනේ. වොෂ් කරලා තමයි අපි මේගොල්ලන් මිල්කින් වලට ලෑස්ති කරන්නේ. මේ අපිට මේ ප්‍රැක්ටිකල් එක ගොඩක් වෙලාවට කරන්නේ ඇනිමල් සයන්ස් ඩිපාර්ට්මන්ට් එකෙන්. ඔයත් රුහුණු ඇග්‍රිකල්චර් ෆැකල්ටි එකට එන්න ඉන්නවා නම් ඔයා සිලෙක්ට් වෙච්ච කෝස් එක ඇග්‍රිකල්චර් රිසෝස් මැනේජ්මන්ට් ටෙක්නොලොජි නම් ඔයාලට මේ ටාස්ක් එක කම්ප්ලීට් කරන්න වෙනවා. ඔයාගේ ඩිග්‍රී එක කම්ප්ලීට් කරන්න. මෙන්න මේ විදිහට තමයි ක්ලීන් කරේ මේ අපේ ගෲප් එකේ හිටපු කට්ටිය. ඇත්තටම මෙතන මතක් කරනවා අර පිටිපස්සේ ඉන්නේ අපේ ගාමිණී අංකල්. ගාමිණී අංකල් තමයි අපේ ෆැකල්ටි මිල්ක විදිහට අපි මේ ප්‍රැක්ටිකල් එක කරන කාලෙ වෙද්දි කඩේ වැඩ කරේ. සෑහෙනම හෙල්ප් එකක් දුන්නා. ඒ කියන්නේ මාර් ප්‍රැක්ටිකල් නොලෙජ් එකක් තියෙන මිනිස්සෙක්. මෙන්න මේ ක්ලිප් එක මම අපේ එවලුවේෂන් එක අතරේ ගත්ත ක්ලිප් එකක්. කියන ඔයාලට විනාඩි 2ක කාලයක් ලැබෙනවා මේ මිල්කින් වලට. ඒතකොට ඒ වෙලාවේදී කොච්චර ප්‍රමාණයක් මිල්ක් කරනවද සහ ඒ අතරතුර කරන මැනේජ්මන්ට් ප්‍රැක්ටිසස් වලට තමයි ඔයාලට මේ ලකුණු හම්බෙන්නේ. ඒත් එක්කම මම මෙතන ඉස්සරහට දාන්නම් පික්චර් එකක් සහ ක්ලිප් එකක්. ඒ අපි සෙකන්ඩ් ඉයර් ඉන්න කාලේ ඇත්තටම එන්ට්‍රන්ස් තමයි අපිට මේ කියන්නේ මුල්ම මිල්කින් ප්‍රොසෙසින් වලදී අපිට ඒ දැනුම ලබා දුන්නේ. අද සර් ජීවතුන් අතර නැහැ. ඒත් උගන්වපු දේවල් මාරයි. ඒ කියන්නේ සෑහෙන හිතට වදින්නම ඉගෙනුවා ඒ දවස්වල අපිට උගන්වද්දි. ඒ පික්චර්ස් කීප එකක් මම දාන්නම්. අපි මේ දැන් හොස්ටල් යන ගමන් අතුණු හරි සතුටුයි. ඔව් කීරිනම් තිබ්බා රෙද්ද රෙවෙන්න ප්‍රශ්න යාවනේ දිරාවට ඊට පස්සේ පොඩි දෙකේ එන්නේ අපි දන්නේ නැහැ. හරිම සතුටුයි ඉවරයි. අපි ඊට පස්සේ ආයි 45 මේක දිනවා. හෙටින් නෙමෙයි දැන් 4ට යන්න ප්‍රැක්ටිකල් එක. නෑ හෙට. ආ හෙට ඉඳන් 6:45. ගොඩක් thank you guys වීඩියෝ එකත් එක්ක දිගටම join වෙලා හිටියට. තවත් මේ වගේ interesting වීඩියෝ එකකින් හම්බෙමු.